හොඳයි ගොඩක් දෙනෙකුට ඇත්තරම තාම ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසියෙන් ඡේදයක් ලියා ගන්න ආකාරය පිළිබඳව ගොඩක් ප්‍රශ්න තියෙනවා. මොකද එක දිගට කෙටි වාක්‍ය ලියන්නේ නැතුව එක දිගට ඉංග්‍රීසියෙන් ඡේදයක් ලියන ආකාරය පිළිබඳව තමයි ගොඩක් දෙනෙකුට ප්‍රශ්න තියෙන. විශේෂයෙන්ම ඒක පාසල් යන ළමයින්ට ගොඩක් වෙලාවට රචනා ලියන්න ඕන වෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියෝ විදියට උනත් අපිට එක දිගට දෙයක් ලියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඉතින් මේක පැහැදිලි කරලා දෙන්න මම පොඩි ඡේදයක් ගත්තා. මේකේ වාක්‍ය විදියට තිබුණට මේ තියෙන ඡේදයක්. අපි බලමු මේ ඡේදය කොහොමද ගැලපෙන්නේ කියලා. දැන් මේකේ කියනවා she told me ඇය told me මට කිව්වා to call කියන්නේ කතා කරන්නට නැත්නම් call කරන්නට කියලා her ඇයට. එතකොට she told me to call her කියන්නේ මොකක්ද නේද? ඇය කිව්වා මට කතා කරන්නයි කියලා ඇයට. so ඉතින් I called කියන්නේ මම කතා කළා. එතන අදහස් කරන්නේ දුරකථන ඇමතුමක් දුන්නා කියන එක. ඒතර දෙයක් කරලා ඉවර නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයකට ed දාන්න ඕන. ඉංග්‍රීසි වලදී call කියන වචනයකට ed දාලා තියෙනවා වලට පේනවා. I called her මම කතා කළා. her ඇයට. ඉතින් she කියලා කියන්න බෑ. එතකොට she එක අනුක්ත කරලා තමයි දාන්න ඕන her කියලා. I called her මම කතා කළා ඇයට yesterday ඊයේ. but කියන්නේ නමුත්. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට වෙනස් අදහසක් ප්‍රකාශ කරන්න මේ but කියන වචනය ගන්න පුළුවන්. but කියන නමුත් she didn't answer. ඇය answer කිව්වොත් අපි කියන්නේ පිළිතුරු ලබා දෙනවා. එහෙම නැත්නම් උත්තර දෙනවා කියන අදහස. she didn't answer. ඇය එතන අදහස් කරන්නේ ෆෝන් එක answer කරේ නැහැ. අපි කියන්නේ call එක answer කරේ නැහැ කියලා අපි කියන්නේ. අනේ අදහසයි තියෙන්නේ. she didn't answer. ඇය එතකොට කතා කරේ නැහැ නැත්නම් උත්තර දුන්නේ නැහැ. ඒ අදහසයි තියෙන්නේ. right. ෆෝන් එක answer කරේ නැහැ කියන අදහස තමයි මෙතනින් ගන්නෙ. I think she probably wasn't at home. I think මම හිතන්නේ ඇය මේ probably කියන වචනේ අපි use කරනවා භාවිතා කරනවා යම් සම්භාවිතාවයක් ගැන කතා කරන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙතන කියනවා she wasn't at home කිව්වොත් ඇයි ගෙදර සිටියේ නැහැ. කෙලින්ම කියනවා සිටියේ නැහැම කියලා. ඒ කියන්නේ කිසිම සැකයක් සංකාවක් නැහැ. හැබැයි මේ probably කියන වචනේ භාවිතා කරාම අදහස වෙන්නේ යම් සම්භාවිතාවයක් තියෙන්න පුළුවන් ඒ ගෙදර නොසිටීමට. එතකොට අපිට දැන් මේ අදහස ගන්න පුළුවන් මම හිතන්නේ ඔයාලට තේරෙනවා. I think she probably wasn't at home. මම හිතන්නේ ඇයි ගෙදර ඉන්නේ නැතුව ඇති. ඔය මම කතා කරපු වෙලාවේ. ඒතර I have an intention of calling her again. මෙතන හොඳ ලස්සන phrase එකක් පාවිච්චි වෙනවා. phrases එකක් වැකි කාණ්ඩයක්. ඉතින් I have an intention of කියන්නේ මට අදහසක් තියෙනවා කියන අදහසයි. මට අදහසක් තියෙනවා. එතන calling her again ඇයට නැවත කතා කරන්න. එතන බලන්න I have intention of කියන මේ phrase එක නිසා call කියන වචනයකට අපි ing දාලා තමයි භාවිතා කරන්න ඕන. එතකොට භාවිතා කරන ක්‍රියාපදය මොනවා වුණත් අපි ක්‍රියාපදයකට ing දාන්න ඕන. I have an intention of calling මට අදහසක් තියෙනවා call එකක් ගන්න. ඇයට again නැවතත්. තව එක අපි example එකකින් බැලුවොත් I have an intention of meeting you මට ඔයාව හමු වෙන්න අදහසක් තියෙනවා. I have an intention of going there මට හේයන් අදහසක් තියෙනවා. I have an intention of eating pizza මට පීස් එකක් කන්න අදහසක් තියෙනවා. ඔය විදිහට ඕන තරම් දේවල් අපිට මෙන්න මේ වාක්‍ය රටාව භාවිතා කරගෙනත් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අද මේ කතා කරපු කෙටි ඡේදයක් ලියා ගන්න ආකාරය පිළිබඳව තමයි මේ channel එකේ කතා කරේ. ඉතින් මීට කලිනුත් මම මේ වගේ තව දාලා තියෙනවා ඔයාලට ගොඩක් ඡේද කීපයක්ම වීඩියෝස් විදියට. ඉතින් බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වීඩියෝස් ටිකත් නරඹන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට මේක සඳහන් කරන්න. channel එකේ මේ තියෙන වීඩියෝස් වලට like කරන්නත් අමතක කරන්න එපා.